ජීවිතේ මානද අලුත්ම ජයග්‍රහණය බව ඉතා නිහතමානීව ප්‍රකාශ කරනවා. මම මේ අවස්ථාව ප්‍රයෝජන කරගන්නේ ඒ හැමදෙනාම මට කවදෝ එක් පොදු කාරණයක් නම් අප මේ මුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව. ගෞරවනීය හමුදුරන් වහන්සේ පූජකතුමනි පරාජය ලෙස පිළිගන්නට මම කිසිදෙයක් පසුබට නොවේ. මන්ද පරාජය මට නුහුරු දෙයක් නොවන බැවින් එසේම අවමානයද මට නුහුරු දෙයක් නොවේ. සිරගේ පවා මට නුහුරු දෙයක් නොවේ. මගේ ජනතාව වෙනුවෙන් මම මේ සියල්ලම විඳ පුරුදු වී ඇති බව ඔබ සියලු දෙනාම දන්නා කාරණා. ඒ ආකාරයට බොහෝ දෙනාට නුහුරු බොහෝ දෙනාට අපිට නැති අභිමානනීය ජයග්‍රහණයක්ද මට නුහුරු දෙයක් නොවේ. බොහෝ දෙනා පරාජයක හුරුවන් වුවත් තම අභිමානවත් ගෞරවනීය ජයග්‍රහණයක හිමිකරුවෙකු විය හැක්කේ අවංක නායකයෙකුට පමණක් බව ඒ අභිමානවත් ජයග්‍රහණය මුක්ති විඳීමේ අවස්ථාව අද කෙනෙක් බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. එදා ආයේදී මාළමේ අසීරු ජයග්‍රහණය ඒ ජයග්‍රහණය මට ලබා දුන් මකට ජනතාවට මා ලබා දුන් ජයග්‍රහණය වූයේ 2009 දී කොටි ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කර රට මරණ බයෙන් නිදහස් කර ගැනීම. ඊට කලින් සැලකීමෙන් 2010 දී කඩිකන්ද මහ 8 ලක්ෂ ජයග්‍රහණය රටේ ජනතාව අද ලබා දුන් අතර ඒ වෙනුවෙන් මා රටට යලි ලබා දුන්නේ මහා පරිමාණ සංවර්ධන මාර්ගයකට රට යොමු කිරීමේ දායකත්වය. මේ සහයෝගී දම්බල මේ ආකාරයෙන් ඉදිරියට යාම රටේ සතුටට ඉවතා සිටිය නොවන බව පසුගියදා තහවුරු විය. ඒ අන්‍යෝන්‍ය ජාගරණ මහාලාව ආපසු භරවත්ත රටේ සතුටට උමුණා වී තිබුණා. ඒ අනුව කරන ලද කුමන්ත්‍රණය සාර්ථක විය. අද අප අත්මින්නේ රටට එරෙහිව සිදු කළ අයිනවා ඒ අනුව උපන්ගේ ශ්‍රී ලංකා කාර්යවල වන අදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවනීය සමාජිකයෙකු වන මා ප්‍රකාශ